මේ හැම දෙයකම ඔළුව වන්න ගෑණියෙක් නෙමෙයි සෝනා. මට තේරෙනවා. ඒ වුණාට මෙතනදී ප්‍රශ්නයක් ඇති කරගත්තොත් මට ආව නැති වෙනවා. සතු මං කාලයක් පෙරම් පුරාගෙන හොයාගත්ත මගේ හිතගත්ත කෙනාව මේ වගේ පොඩි දෙයකින් නැති කරගන්න මං කැමති නෑ. ඒකත් ඇත්ත. ඔයාට කරත් නෙමෙයි මටත් එහෙමයි. ඒ තයියා මොනවද වෙයිද කියලා කියන්න බෑ. ඒගොල්ලෝ ඉතින් පාර්ට්නර්ස් වනේ. ඒගොල්ලෝ බලන්න. ඉප්පතියේ දානවා නම් අපි මොකටද කලබල වෙන්නේ? ඒකත් ඇත්ත. සියස්තාව ආරෙදි. මලස්. දැන් දවසට දෙන්න හරි නිරාසයේ ඉඳලා මොන මං කරපු යුද්ධය දන්නේ මං විතරයි. මං දන්නේ එයා මොනව කරනවද කියලා. ඇයි? සුභාෂි තාමත් එන්නේ? නැතුව මට තේරෙන්නේ එයා මේ සැරේ මොනව කරගන්න හදනවද කියලා. අනේ මං දන්නේ නැහැ අපේ ළමයි අපි හිතන විදිහ නෙමෙයි. පොඩ්ඩක් දැන් හරිය වෙනස්. හැම වෙලාවෙම බිස්නස්. ඒ මොකද ප්‍රශ්නයක්? මේ මිනිස්සු හරි පිළිවෙලයි. මෙයා ඉතින් කොයි වෙලාවකවත් ගෙදර නැහැ. ඕන වෙලාවක බිස්නස්. ඉතින් අසේල මොකද කියන්නේ? කටක් කරන මොකක් කියන කෙනෙක් කොහොමද අසේලගේ අම්මලාට මෙයාට එපා වෙනවා. අසේලගේ අම්මත් ඉතින් අසේල වගේ. අසේලගේ අක්කා තමයි එනුම් පද කියන්නේ. අනේ මන් දන්නේ නැහැ. අපේ දරුවෝ අපි වගේ නෙවෙයි. ඒගොල්ලෝ හිතන විදිය හරි වෙනස්. අම්මකෝ කියන. මට තේ හදන්න කියලා බලනකොට අම්මා නැහැ. අනේ සුචි මටත් ඒක අමතක වුණා. ළමයෝ මට දැන් හුඟක් දේවල් හරි ඉක්මනට අමතක වෙනවා. මොනවද අම්මේ ඔය හැටි හිතන්න තියෙන්නේ? හිතුවා කියලා මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහනේ. මට ආසයි සුචි. මරෙන්න කලින් එක දවසක් හරි අපේ පරණ ගෙදරට ගිහිල්ලා එන්න. මොකද තාත්තයි මායි ඔය ගෙදර හිටපු ගෙදරනේ. අනිත් එක ඕගොල්ලන් ලොකු වුණ තැන. මට බය තාත්තට වගේ මැරෙන්න කලින් මට ඔය ගෙදරට යන්න බැරි වෙයි කියලා. මොනවාද අම්මේ මේ කියන කතා? අම්මා කැමති නැහැ ඉතින් ගිහිල්ලා ඉන්න. ඔයාලට තේරෙන්නේ නැද්ද? ඒක අපිට කරන්න බෑ. අම්මා ඉතින් මහේෂ් නැති වෙලාව බලයන්. ඒකට හරිනේ. ඒක ඉතින් ඔයාලට හිතන්න දෙයක් නෙමෙයිනේ. අනේ සුචි නිකමටවත් ඔය වගේ දේවල් ගැන හිතන්න එපා. මහේෂ් දැනගත්තොත් ඔයාට මොනවා වෙයිද? ඔයා දන්නවනේ මහේෂ්ගේ හැටි. අනේ මන් දන්නේ. මටත් ඉතින් මේ වගේ දේවල් බලාගෙන ඉන්න උනානේ. මම්මිකා ඔයා මීටික කිව්වොත් මට ඉතින් හරියට ඒ වගේ අක්කා. හරි හරි. ඒක හරි යකා හරි. ඇයිදම දවස් දෙක තුනක් ඉස්සෙල්ලා ක්ලාස් ආවේ
ගහන්නේනවා. ඒව එයා බලාගෙන. ඕ ආගේ පාඩු වැඩක් බලාගෙන ඉන්න. එයා බලාගන්නේ නෙවෙයි. ඒක මටත් ප්‍රශ්නයක් වෙලා. මිනිහා මටත් තර්ජනය කරනවා. ඇයි ඒකොල්ලට පිස්සුද? පිස්සු නෙවෙයි. මේ ප්‍රශ්න ඇතුනේ මන් නිසා. එයා මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්. මිකා තමයි මිකා. ඔයත් මාර වැඩනේ කරන්නේ. ඒක තමයි මගේත් පිස්සු වැඩ. මට දැන් මේ දෙකම ඇති වෙලා තියෙන්නේ. දෙකම නවත්තලා දාන්න ඕනේ. ඇයි? ඔයාට දැන් තර්ඩ් පාර්ට්නර් කෙනෙක් ඉන්නවද? අප්පෝ නෑ. තාම තර්ඩ් පාර්ට්නර් කෙනෙක් මේ සීන් එකට එන්ටර් වෙලා නෑ. එහෙමනම් කමක් නෑ. ඒක නෙවෙයි. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? අප්පෝ නෑ. මං අපේ අක්කි වගේ. හිතම තේජි. ඒක හොඳයි. ඔහරි ඉන්ටරෙස්ටිං කැරක්ටර් එක. යමු. අපේ ගෙදර අපි ෆස්ට් ටයිම් නේ. තේක පුපීලා මම ඒවත් හම්ලම් යමු. අදහස නම් හොඳයි. හැබැයි ඔයාගේ මම්මි සැරත් ගන්න. ටිකක් සැරයි ටිකක් හොඳයි. එයාට හරි ඉන්ටරෙස්ටිං කැරක්ටර් එකක්. මම වගේම තමයි. හැබැයි වෙනස්. රොකීස් බොහොම සාධාරණ බිස්නස් කරන කෙනෙක්. එයා ඔය කියන විදිහට කැමති වෙන එකක් නැහැ. ඒක තමයි ලෝරා මම මේ ගැන රොහන්ට කිව්වේ නැත්තේ. එයාත් සාධාරණ විදිහට වැඩ කරන්න කිව්වොත් අන්තිමට රොහන්ටත් වෙන්නේ ගිල්බර්ට් අංකල්ට වෙච්ච දෙයමයි. ඔයා හිතනවද ඔය සඳමාලි කින්නම අපේ පැත්ත ගන්න කියලා? මට නම් ඔය කෙල්ලෝ තම සතේකට විශ්වාස නැහැ. අන්තිමට අපිට ඒ පැත්තක් නෑ මේ පැත්තක් නෑ. ලෝරා මට බිස්නස් ගැන පුරුද්දක් නැති වුණාට මං ඉපදුනේ හැදුනේ මේ ලෝකෙමයි. ඒකේ පොඩි රිස්ක් එකක් තිබුණාට මම දන්නවා සදාට මොනවද ඕනේ කරන්න කියලා. නිකමට හරි ජනකකට මොකෙසට මේකෙන් කියුවා? කීයටවත් ජනකත් ඔයා වගේමයි. ලෝරා මම වංචාවක් කරන්න කැමති නෑ. ඒත් මගේ ෆැමිලි එක වෙනුවෙන් මම දැන් ඕනම දෙයක් කරනවා. සමහරක් වෙලාවට සමහරක් තැන්වලදී නරක දේවල් වුණා හොඳ අරමුණු වලට පාවිච්චි වෙන්න පුළුවන්. ඒක නෑ ඇත්ත. මිසිස් සලංගොඩ ගෙදර ඉන්නව නේද? ඔව්. මං කවුරු ආවා කියලාද කියන්න ඕනේ? මම මිසිස් වික්‍රමසිංහ. ඔය අයගේ දුවද? ඔව් මං තමයි. එතකොට ඔයාගේ අක්කද කසාද බඳින්න ඉන්නේ? අපේ අක්කා? අපේ අක්කේ කසාද බඳලා ඉවරයිනේ. ඇත්තද? මේ නිකන් ඇහිවි. හරි. එන්න මං ආව මම්මි ගාවට එක්ක යන්න.